හෙලෝ විවර්ස් මම ඔයාලගේ මොවන් සුපුරුදුපදී thumbnail එක බලලා ඇවිල්ලා ඉන්නේ සාදාත අපි කෙලින් වීඩියෝ එකට යමු. අද කතා කරන්නේ මොකද්ද කියලා ඔයාලා thumbnail එක දැක්කනේ. ඉතින් කෙලින් අපි වීඩියෝ එකට යමු. ඔයාලා දන්නවා ලෝකේ මේ වෙද්දි හොට්ම ටොපික් එක බවට පරිවර්තනය වෙලා තියෙන. ඒ කියන්නේ පැපුවා නිව්ගිනියාව ඉඳන් නිව්යෝක් දක්වා උණුසුම්ම මාතෘකාවක් බවට පරිවර්තනය වෙලා තින්නේ මේ එල් නිනෝ තත්ත්වය ගැන. මේක ගැන ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මීට දින කිහිපයකට කලින් විශේෂ නිවේදනයක් නිකුත් කරා. ෆෝම් වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ නිර්මාණය වෙන්න පටන් අරන් ඉවරයි කියලා, වර්ධනය වෙන්න පටන් අරන් ඉවරයි කියලා මේ කාලගුණ විපර්යාසය. මේක ඇදෙන්නේ කොයිද කියලා කිව්වොත්, ඒ කියන්නේ නිර්මාණය වෙන්නේ කොයිද කියලා කිව්වොත් එම් පැසිෆික් සාගරය. ලෝකයේ ලොකුම සාගරය තමයි පැසිෆික් සාගරය. ඉතින් සරලව මම කියන්න මොකද්ද මේ එල් නිනෝ තත්ත්වය කියලා කියන්නේ කියලා. මීට කලින් වීඩියෝස් වල මම කීප සැරයක්ම ගැඹුරින් මේ ගැන විග්‍රහ කරලා තිනවා. ඒ කියන්නේ විද්‍යාත්මක තොරතුරුත් එක්ක. හැබැයි මම සරලව හැමෝටම තේරෙන විදිහට තප්පර ගානකින් මේ මොකද්ද කියලා කියන්නේ. පැසිෆික් සාගරය තමයි ලෝකේ තියෙන ලොකුම සාගරය. හරිද? ඒක නිසා අපිට ඒකේ ඇති වෙන විපර්යාසයන් මුළු ලෝකෙටම බලපානවා. කොහොම හරි ඒකේ පිටීමත් එක්කත් ඒක විශේෂ විදිහට කාලගුණයට, අපේ රටේ කාලගුණයට, ඒතර චීනයේ කාලගුණයට, රුසියාවේ කාලගුණයට, එහෙම නැත්නම් මහාබ්‍රිතාන්‍යයේ කාලගුණයට බලපානවා මේ පැසිෆික් සාගරය. ඉතින් මෙන්න මේ පැසිෆික් සාගරයේ උෂ්ණත්වය මීට කලින්, ඒ කියන්නේ මීට දශක ගණනාවක් කලින් නම් කාලගුණ විද්‍යාඥයන් මේ අගය දීලා තිබේ. ඒ කියන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 0.5 සෙල්සියස් අංශක එකකුත් නෙවෙයි. ඒ කියන්නේ සෙල්සියස් අංශක භාගයක් වැඩි වුණොත් එම එල් නිනෝ තත්ත්වය කියලා කිව්වා. හරිද? ඒක ඊට පස්සේ කාලගුණ විපර්යාසයට දේශගුණ විපර්යාසය, ඒ වගේම ලෝකයේ උෂ්ණත්වය වැඩි වීමත් එක්ක තීරණය කරව 0.8ක් දක්වා ඉහළ දාන්න. ඒ කියන්නේ ප්‍රමාණය මේ මායිමට આવොත් එimhe මේක එල් නිනෝ තත්ත්වය කියලා කියන පටන් ගත්තා පහු කාලිනව. දැන් සෙල්සියස් අංශක 0.8කට යෑම උෂ්ණත්වය ගියොත් ඒක එල් නිනෝ තත්ත්වයක් කියලා කියනවා. හරි. එතකොට මේක 0.8ට යෑම ගිල්ලා. එතකොට සෙල්සියස් අංශක 1ක් සෙල්සියස් අංශක 1.5ක් වගේ ගියොත් එimhe ස්ට්‍රෝං එල් නිනෝ තත්ත්වයක් කියලා කියනවා. ඒ කියන්නේ ශක්තිමත් එල් නිනෝ තත්ත්වයක් කියලා. එතකොට මේක සෙල්සියස් අංශක 2කට ගියොත් මොකද වෙන්නේ? මේක හරියටම කිව්වොත් එම සුපර් එල් නිනෝ තත්ත්වයක් කියලා කියනවා. එතකොට 1870 කාලේදී සුපර් එල් නිනෝ එකක් ඇදුණා. ඒක ගැන මම තොරතුරු කීපයක් කියන්නම්. ඉතින් මේ එල් නිනෝ එකක් සාමාන්‍ය වසර දෙකත් හතර කාලයකදී නිර්මාණය වෙනවා. ලාවන්නා තත්ත්වය වගේම තමයි. නමුත් මේකේ පැවැත්ම, ඒ කියන්නේ ආයු කාලය කියලා කියන්නේ අවුරුදු 2යි. දැන් එල් නිනෝ තත්ත්වයක් ඇතිවුණොත් එම සරලව කිව්වොත් එම එල් නිනෝ තත්ත්වයක් ඇතිවුණොත් එම ඒකේ ජීවිත කාලය කියන්නේ මේක බලපාන්නේ ලෝකෙට අවුරුදු 2යි. අද උපරිම රෙකෝඩඩ් හිස්ටරි එක කියන්නේ වාර්තාගත ඉතිහාසයේ දීර්ඝතම කාලයක් තිබෙන එල් නිනෝ තත්ත්වයක් තමයි මේ 1870 කියන කාල සීමාව. ඒකෙදිත් හැබැයි සම්පූර්ණයෙන්ම මාස 24ක්, ඒ කියන්නේ අවුරුදු 2ක් සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වුණේ නැහැ. හරියටම කිව්වොත් මාස 22ක්, ඒ කියන්නේ අවුරුද්දයි මාස 10ක් තමයි මේ එල් නිනෝ තත්ත්වයේ තිබිලා තින්නේ. හැබැයි ලෝකයේ මුල් දීපු දරුණුතම කාලගුණ විපර්යාසයෙන් එකක් නිසා තමයි මේ අවුරුදු 150කට කලින් වෙච්ච එල් නිනෝ තත්ත්වය, සුපිරි එල් නිනෝ තත්ත්වයත් වර්තමානයේ ඇති වෙමින් තියෙනවා කියන සුපිරි කියලා කියන එල් නිනෝ තත්ත්වයත් කම්පයා කරන සංසන්දනය කරන්න පටන් ගන්න තින්නේ ජනමාධ්‍ය සහ විද්‍යාඥයන්. හරි. මේ 1870 අතර කාලයේදී තිබ්බ මුළු ලෝකෙ පුරාම තිබ්බ එල් නිනෝ තත්ත්වයෙන් මිලියන 50කට අධික පිරිසාරීටම කිව්වොත් එම කෝටි 5ක වගේ පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. හරිද? මේවා ඒ කියන්නේ මේ එල් නිනෝ තත්ත්වයේදී රිපෝර්ට්ස්, ඒ කියන්නේ එතකොට එස්ටිමේට් කරපු ගාන, ඒ වගේම ඇකියුරේට් විදිහට කිව්වද කියලා කියන්න දන්නේ. මොකද අද තියෙන ටෙක්නොලොජි එක මේ දවස්වල තිබෙන්නේ අවුරුදු 150කට කලින්. එතකොට ඒවා ලේඛනගත වෙන්නේ නැති, සමහර මරණ ලේඛනගත නොවෙන්නේ නැති, විශේෂයෙන්ම ලෝකේ වැඩිපුරම මේ ගියේ සාගතේ නිසා. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ මිලියන ගණනක් මේ ගියා කියලා කියනවා සාගතේ නිසා. මේ එල් නිනෝ තත්ත්වයට එක්ක ඇතිවෙච්ච සාගතේ නිසා තමයි වැඩිපුරම ජනතාවක් මේ ගියේ. ඉතින් එල් නිනෝ තත්ත්වයක් කොහොම සාගතයක් බවට පරිවර්තන වෙන්නේ කියන එක ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ. මොකද නියගයක් ආවා. එතකොට ජලය නැහැ. මේකත් එක්ක සාගතයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ආහාර නිෂ්පාදනය ක්‍රියාවලිය බිඳ වැටීමත් එක්ක. හරි. මේ 1870 අතර කාලෙදී පැවති එල් නිනෝ තත්ත්වය කොච්චර පවර්ෆුල්ද කියලා කියන්න මසල්ල. පැසිෆික් සාගරයේ සෙල්සියස් අංශක මම අර කලින් කිව්ව සෙල්සියස් අංශක 2කට වඩාව සුපර් එල් නිනෝ එකක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේක නිර්මාණය වෙද්දී 1870 දී ඒක නිර්මාණය වුණේ සෙල්සියස් අංශක 2.5ක් විදිහට.
2.5 තමයි උණුසුම් තත්ත්වය. ජලයේ මතු පිට තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.5 තමයි ඉහළ ගොස් තිබුණේ. වර්තමානයේ ඒ කියන්නේ මේ වෙද්දී කොච්චර ලොකු ප්‍රමාණයකින් ඉහළ යන්න පුළුවන්ද කියලා විද්‍යාඥයන් අපේක්ෂා කරනවා කියලා දන්නවා. කොච්චර ප්‍රමාණයක් දන්නවද? සෙල්සියස් අංශක 3ක්. ඒ කියන්නේ අර 1870 අතර කාලයට වඩා පේවින් විශාල ප්‍රමාණයක් 0.5කින් වැඩි වෙනවා කියන්නේ විශාල ප්‍රමාණයක්. අපිට නොදැනුණාට ඒක මූදු මට්ටමේ උෂ්ණත්වය ඉහළ යද්දී ඒක ක්‍රමානුකූලව ඉහළ යනවා. ඒතර නෙවෙයි ඒක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක නිසා තමයි සෙල්සියස් අංශක 0.1කින් වැඩි වුණත් ඒක ලොකු අගයක් විදිහට විද්‍යාඥයෝ ගන්න. ඉතින් මේකෙදි සෙල්සියස් අංශක 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. යන්න පුළුවන් කියලා අනුමාන කරනවා මේ වතාවේදී. 1876 දී ගියේ 2.5 සෙල්සියස් අංශක වැඩිපුර වැඩි වුණේ මේ පාර සෙල්සියස් අංශක 3ක් විතර වැඩි වෙයි කියලා කියනවා. එතකොට කාට හරි තර්කයක් ගේන්න පුළුවන්. එහෙනම් අවුරුදු 150කට කලින් තිබ්බ සුපර් එල්නිනෝ තත්ත්වයට වඩා ගොඩක් දරුණු වෙන්න පුළුවන් කියලා. වෙන්න පුළුවන්. ඒක කාලගුණ විද්‍යාත්මක දේශගුණික විපර්යාසයක් විදිහට ගත්තොත් ඒක හරි. නමුත් එදා තිබ්බ ටෙක්නොලොජි එකයි අද තියෙන ටෙක්නොලොජි එකයි දෙකක්. හරිද? එදා ප්‍රශ්න වලට මිනිසා මුහුණ දීපු විද්‍යාවයි අද මිනිසා ප්‍රශ්න වලට මුහුණ දීපු විද්‍යාවයි වෙනස්. හරි 2017 වර්ෂයේදීත් මේ විදිහටම සුපර් එල්නිනෝ එකක් එහෙම නැත්නම් එල්නිනෝ එකක් ඇති වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ අනුමාන කරා. හරිද? පුරෝකථනය කරා. ඒ වුණාට අන්තිමේදී ඇති වුණේ එල්නිනෝ තත්ත්වයක්. එල්නිනෝ තත්ත්වය කියනකොට ලානිනා තත්ත්වයක්. එල්නිනෝ තත්ත්වයක් සහ ලානිනා තත්ත්වයක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එල්නිනෝ සෑම දෙයකටම විරුද්ධ දෙයක් තියෙනවානේ. එල්නිනෝ එකේ විරුද්ධ පැත්ත තමයි ලානිනා තත්ත්වය. ඉතින් ඒකෙදි වෙන්නේ වැඩි හරියක් වර්ෂාපතනයේ පසුතැවීම තමයි වෙන්නේ ලෝකයේ විවිධ ප්‍රදේශවල. මේ එල්නිනෝ තත්ත්වය ගත්තාම විවිධ ප්‍රදේශවලට වර්ෂාවත් ගොඩාක් ප්‍රදේශයන් වලට පෘථිවියේ විශාල ප්‍රදේශයකට නියඟේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේකෙදි වැඩිපුරම බලපාන්නේ උෂ්ණත්වයේ ඉහළ යාම. හරි. ඉතින් මේ පුරෝකථනය කරලා තිබ්බට ඒ පුරෝකථනය වැරදිලා ගියා. ඒක නිසා තමයි කාලගුණය විශ්වාස කරන්න බෑ කියලා කියන්නේ. 2007 දී එල්නිනෝ තත්ත්වය ගිය කියලා කිව්වා. නමුත් ඇති වුණේ ලානිනා තත්ත්වය. ඔක්තෝබර් වන විට වර්ෂාව ඇදලීමට වැඩි ඉඩක් තියෙනවා කියලා කියන්න පුළුවන් මේ ඇති වෙන එල්නිනෝ තත්ත්වයත් එක්ක අපේ රටට. ඒ ඔක්තෝබර් වල. එතකොට ජූනි ඒ කියන්නේ මේ මාසේ ජූලයි ඒ කියන්නේ ලබන මාසේ අගෝස්තු සැප්තැම්බර් මේ කාලවලදී මොකද වෙන්නේ? හරිද? සරලවම කිව්වොත් එimhe බස්නා එතකොට සබරකු එහෙම නැත්නම් දකුණ එතකොට ගොඩක් ප්‍රදේශයන් වලට එතකොට නිරත දිග ප්‍රදේශයන් වලට එimhe අති විශාල ඒ කියන්නේ තද බල නියඟ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් අපේ රටේ. මේකෙදි මේ අපේ රටේ දේශගුණයට විතර නෙවෙයි ඉන්දියාවේ ඇතුළු මේ දකුණු ආසියානු කාල අපේ රටවල් කීපයකටම මේ එල්නිනෝ තත්ත්වය පැසිෆික් සාගරයේ ඇති වුණාට රිජෝම් බලපාන්න නැති වෙන්නේ ප්‍රධාන සාධකයක් මේ කලාපේ තියෙනවා. ඒකට කියනවා ඉන්දියන් ඕෂන් ඩයිෆෝල් එක කියලා. එහෙම නැත්නම් IOD කියලා කියනවා. මේක කොටස් දෙකක්. ඒ කියන්නේ අර පැසිෆික් සාගරයේ තියෙනවා වගේම මේකේ තියෙනවා IOD කියලා එකක් අපේ ඉන්දියන් සාගරය. හරිද? මේ IOD එක එහෙම නැත්නම් ඉන්දියන් ඕෂන් ඩයිෆෝල් එක පොසිටිව් නම් අපි වාසනාවන්තයි. හරිද? ඒ කියන්නේ අපිට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ලොකුවට බලපෑමක් වෙන්නේ නැහැ. 80%කින් විතර වළක්වනවා එල්නිනෝ තත්ත්වයක් ඇති වුණාම පැසිෆික් සාගරේ. විද්‍යාඥයන්ගේ මතය මේ වෙද්දී කියලා තියෙනවා මේක ඉන්දියන් ඕෂන් ඩයිෆෝල් එක මේ අවස්ථාවේදී පොසිටිව් විදිහට ක්‍රියා කරයි කියලා. ඒ වුණත් එimhe මේක ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට ගෙන්නම්. මොකද ලොකුවට දේවල් කතා කරන්න ඕනේ නැති නිසා මේ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් එක මේ අවස්ථාවේදී දැන් තියෙන තත්ත්වයට එක්ක පොසිටිව් විදිහට ක්‍රියා කරයි කියලා විද්‍යාඥයෝ අපේක්ෂා කරනවලු. ඒ වුණත් එimhe එල්නිනෝ තත්ත්වයේදී අපේ රටට ලොකු බලපෑමක් එල්ල වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක නෙගටිව් පැත්තට ගියොත් එimhe අපිට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාලගුණය කියන සබ්ජෙක්ට් එකේදී අනුමාන පුරෝකථන මේවා වැරදෙන්න පුළුවන්. හරිද? ඒක නිසා තමයි මම මේ විදිහට ඒක ෂුවර් කරලම කියන්න බැරි නිසා කිව්වේ. හරි එල්නිනෝ තත්ත්වය ගැන කතා කරමුකෝ. දැන් ඉතින් මෙන්න මේ එල්නිනෝ සුපර් එල්නිනෝ වසර මම කියවන්නේ එල්නිනෝවක් ඇතිවන්නේ අවුරුදු 2-7 අතර කාල සීමාවක. ඒකට සුපර් එල්නිනෝ බවට පරිවර්තනය වන එල්නිනෝ තත්ත්වයක් නැතිවන්නේ අවුරුදු 10-15 අතර කාලයකදී. ඉතින් සාමාන්‍ය එල්නිනෝ වසර 3-7 අතර කාලයකදී ඇති වෙන. සාමාන්‍ය වසර 2ක පමණ ආයු කාලයක් තමයි මේ එල්නිනෝ තත්ත්වයක තියෙන්නේ. සුපර් එල්නිනෝ තත්ත්වයකට උනා තියෙන අවුරුදු 2ක වගේ කාල සීමාව. වසර 150කට පෙර පැවති එල්නිනෝ තත්ත්වයේ සෙල්සියස් අංශක 2.5කින් ඉහළ ගින් සෑදුණු අතර එය මේවර 100 සෙල්සියස් අංශක 3 දක්වා පවා ඉහළ යකි බව විද්‍යාඥයන් පවසනවා.
දරුණු නීගය මම කියන්න දැන් මේ එල්නිනෝ තත්ත්වය නිසා විවිධ ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ රටවල ඇති වෙන්න කාලගුණික වෙනස්කම්. හරිද? දරුණු නීගය ඕස්ට්‍රේලියාවට, ගිනි කොළඹ ආසියාවට, ඉන්දියාවට, මධ්‍යම ඇමරිකාවට සහ ඇමසන් බේසින් එකට ඇමසන් වනාන්තරය ආශ්‍රිත කලාප වලට මේ දැඩි නියඟ තත්ත්වය ඇති වෙන්න පුළුවන් මේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම මත. හරි. එතකොට දකුණු ආසියාවට මෝසම් වර්ෂාව ඉතා සීමිත වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා දැන් අපේ නේත දිග මෝසම තමයි ඉන්නේ. මේ මෝසම් කාලගුණ තත්ත්වය තමයි අපිට අපේ රටට වැඩිපුරම වර්ෂාව ගෙන ඉන්නේ. ඔයාලා දන්නවා මීට වසර ගණනාවකට පෙර පැවති ගම් වතුර මීට ඊට කලින් දශක ගණනාවකට පෙර පැවති දැඩි ගම් වතුර තත්ත්වයන් හිම ඇති වුණේ මේ නීත දිග මෝසම සක්‍රිය වීමත් එක්ක. ඒ කියන්නේ අපේ රටට වැඩිපුරම වර්ෂාව ලැබෙන්නේ මේ නීත දිග මෝසම් තත්ත්වය. අපිට නීත දිග මෝසම මේ විදිහ උදා වෙලා තියෙනවා. හරිද? හැබැයි ඔයාලා දකින්නවද වෙනදට වඩා දැඩි වර්ෂාවක්? දකින්නේ නැහැ. හරිද? රිපෝට් වින්ඩි වෙබ්සයිට් එකේ බැලුවත් අපිට එහෙම දෙයක් පේන්නවත් නැහැ ඉදිරි දින කිහිපෙට. ඒ කියන්නේ දැඩි වර්ෂාපතනයක් පතිත වෙන්න ඉඩක් නැහැ. බස්නාහිර පළාතට ඔබ දන්නවා ඊයේ දවසේම හොඳටම වැස්සා. හරිද? හැබැයි හිතා ගන්න මේ නීත දිග මෝසමෙදි මීට වඩා වයින් ඕනේ. හරිද? ඒකට එක්ස්පීරියන්ස් කරලා තියෙන්න ඕනේ. ඔය කැලණිගම් මිටියාවත කැලණි ඔය මේ කොළඹ පැත්තේම ගම් වතුරට යට වෙන්නේ මේ නීත දිග මෝසම සක්‍රිය වීමත් එක්ක. නමුත් ගිය වසරවලට වඩා මේ වසරේදී නීත දිග මෝසමේ වර්ෂාව පේන විදියට අඩු වෙලා තියෙන එකට හේතුව තමයි මේ එල්නිනෝ තත්ත්වයේ නිර්මාණය වීම කියන එක තමයි අපිට පුරෝකථනය කරන්න පුළුවන්, අපිට කියන්න පුළුවන්. ඒක නිසා තමයි මේක වෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් ඒක ඇත්ත. එල්නිනෝ තත්ත්වය නිර්මාණය වෙමින් පවතින නිසා තමයි අපිට නීත දිග මෝසම් වර්ෂාව ලැබෙන්නේ නැත්තේ. මේකෙදි අපිට ඉදිරියේදී ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. යල කන්නේ වගේ අස්වනු නෙලද්දී එහෙම නැත්නම් වී ගොවිතැනට මොකද වතුර අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉදිරි සති කිහිපයෙන් පස්සේ. හරිද? ඒ වගේම මේ ඉතා තද වැසිසා ගම් වතුර ඇමරිකාවේ දකුණු දිග ප්‍රාන්ත, එතකොට නැගෙනහිර අප්‍රිකාව වගේ කලාප වලට දරුණු ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක අපිට අපේ රටට බලපාන්න පුළුවන්. ඔයාලා දන්නවා මම කිව්වා අපේ රටට බලපාන්නේ නියඟයක් කියලා. හරිද? ජූනි මේ මාසෙ මැදේ ඉඳන් වගේ සැප්තැම්බර් වගේ වෙනකල් මම බැලුවා ගොඩක් ආටිකල්ස්, ගොඩක් ජර්නල්ස් කියවා, ගොඩක් වෙබ්සයිට් වල තිබ්බා. මේ නියඟය, ඒ කියන්නේ දැඩි නියඟයක් තියෙනවා කියලා කියවනේ මම ලංකාවට මේ නියඟය අපිට බලපාන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ දක්වා. හරිද? මේකෙදි එක විශේෂ දෙයක් වෙන්න පුළුවන්. ඒ තමයි නැගෙනහිර එතකොට උතුරු පළාතට වගේ පළාත් වලට ඉතාමත්ම දැඩි නියඟයකුත්, මධ්‍යම කඳුකරේ වගේ තැන් වලට ඉතාමත්ම ශනිකව. දැන් කියන්නේ උදේ හොඳට අවුව තියෙනවා. හැබැයි අවස් කාලේදී වයින්නවා පැයක් විතර තමයි වයින්නේ. හැබැයි මිලිමීටර් 100ක් 200ක් 300ක් වගේ ඉතා දැඩි ප්‍රමාණය ධාරිතාවකින් වෑලා තියෙන ඉඩ තියෙනවා. ඔයාලා දන්නවා දිට්ටුවා සුලිකුණාටුව දවස්වල පවා මුළු දවසක්ම ගියා මිලිමීටර් 300ක් විතර වයින්. නමුත් මේ ඇති වෙන කාලගුණ විපර්යාසයත් එක්ක පැයක් ඇතුළත, ශනික පැය භාගයක් ඇතුළත මිලිමීටර් 150ක්, එතකොට මිලිමීටර් 300ක් වගේ දැඩි වර්ෂාපතනයක් පතිත වෙන්න ඉඩ තියෙනවා. ඒක පුරෝකථන වල සඳහන් වෙනවා. සහ එල්නිනෝ තත්ත්වයක ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයක් කියලා තමයි කියන්නේ. එතකොට අපි ශනිකව ඇති වෙන මේ ඉතා දැඩි වර්ෂාපතන ගැන අවධානය යොමු කරන්න. මොකද අර පොළොව වේල්ලා වගේ තියෙන නියඟයත් එක්ක මේ මාස කිහිපෙදී නියඟයක් එනවා කියන එක ඒක ඇත්ත කතාවක්. එතකොට මේම තියෙද්දී එකපාරම දැඩි වර්ෂාවක් આવතෙම පොළොවට උරා ගන්න නැතුව ගලාගෙන යන්න පුළුවන්. හරි? එතකොට ගම් වතුර ශනික ජල ගැලීම් තත්ත්වය, මේක ගම් වතුර කියනකට වඩා ජල ගැලීම් තත්ත්වයක තියෙන්න පුළුවන්. ඒකෙදී වෙන ආනිය සුළු ප්‍රදේශයකට වුණත් දැඩි ආනිය ගෙන දෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ඔය මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම්, නැගෙනහිර බෑවුම් ආශ්‍රිත කලාපවල නාය යැමේ අවදානමක් තියෙනවා. මොකද යම්කිසි ආකාරයක පැය 2-3ක් වැස්සොත් එimhe මිලිමීටර් 300ක් වැස්සොත් එimhe අනිවාර්යයෙන්ම නාය යන්න පුළුවන් ප්‍රදේශ මේ විදිහට මාක් කරලා තියෙනවා. ඒකේ තොරතුරු ඔයාලා ගාව තියෙන මේ ප්‍රදේශවල ඉන්න ජනතාවට DMC එක අරා නිවේදන එවනවා ෆෝන් එකටම. ඉතින් ඒවත් අපි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මම කියවනේ ඉතා තද වැසිසා ගම් වතුර තත්ත්වයන් ඇතිවන්න පුළුවන් කියලා ඇමරිකාවේ දකුණු දිග වෙල්ල බඩ කලාප වල තියෙන ප්‍රාන්ත වලට වගේම නැගෙනහිර අප්‍රිකාවේ රටවල් වලට හරිකෙන් සුලිකුණාටු වැඩි වශයෙන් නිර්මාණය වෙන්න පුළුවන් කියලා
පුරෝකතන තියෙන ආරිකෙන්නේම මේ දරුණුම සුලිකුණාටු මට්ටමේ ඇති වෙන වර්ගයක් තමයි මේ ආරිකෙන් සුලිකුණාටු කියලා කියන්නේ. මේවා ඇමරිකාවට එම දැඩිව බලපාන විශාල වශයෙන් විනාශ ගෙන දෙන සුලිකුණාටු. මේවා වැඩි වශයෙන් නිර්මාණය වෙන්න පුළුවන් කියලා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සංගමය කියලා කියන්නත් පුළුවන් වුන් කියලා තියෙනවා. සහ විද්‍යාඥයෝ රසක්ම මේ ගැන අවධානය යොමු කරන්න කියලා තියෙනවා. ඒ වගේම අමතර බලපෑම් කියලා ගැන කතා වුණත් මේ එල් නිනෝ තත්ත්වات එක ආහාර සුරක්ෂිතභාවයට ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකද ගොවිතැන් කටයුතු සීමා වෙන්න පුළුවන් මුළු ලෝකේ පුරාම. එතකොට අපිට ආහාර නිෂ්පාදනයේ ගැටලු ඇති වෙනවා. සත්ත්ව පාලනයේ ගැටලු ඇති වෙනවා. එතකොට අපිට ආහාර ඉඟතාවයක් ඒක එහෙම නැත්නම් සාගතයක් පවා විවිධ රටවල විශේෂයෙන්ම අප්‍රිකානු කලාපේ රටවල සාගතයක් ඇති වෙන්න පුළුවන්. මේකේ නන් අයුරින් අපිට බලපාන්න පුළුවන්. මොකද අපි ඉන්දියානු උපමාද්වීප රටවල ඉන්න ජනතාව විදියට අපිට සාල් අවශ්‍යයි, තෙන්ගු පිටි අවශ්‍යයි. මේ වගේ අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් ඉහළ යන්න පුළුවන් අතිශය විශාල වශයෙන්. ඒ වගේම ඉඟතාවයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඇති වෙන ඩිමාන්ඩ් එකත් එක්ක මේ වල මිල ගණන් නේම උපරිම මිලකට යන්න පුළුවන්. ඔයාලා දන්නවා ලංකාව දැමුත් ආර්ථික අර්බුදයක ඉන්න රටක් නිසා මේක ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ජලය සහ බලශක්ති අවේලතා සහ හිඟකම් ඇති වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා අපේ රට 40%ක් විතර ජල විදුලිය තමයි නිෂ්පාදනය කරන්නේ. ජල විදුලිය තමයි අපේ රට රන් වෙන්නේ 40%ක් විතර. මේ ජලය හිඟීමත් එක්ක ජලය මිනිසුන්ට පානය කිරීම සඳහා පමණක් නිකුත් කරන්න පටන් ගත්තොත් ඒවත් නැත්නම් ජලය හිඟ වුණොත් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ ජල පෝෂක ප්‍රදේශ වලට වර්ෂාව පතදීම නතර වුණොත් ජල විදුලි බලය නිෂ්පාදනය කිරීම ගැටලු සාගත වෙනවා. ඒ වුණොත් විදුලිය අපිට කප්පාදු කිරීමකට ලක් වෙන්න පුළුවන්. ඒ විතර නෙවෙයි බොන්නත් නැති වෙන්න පුළුවන් වතුර. ඉතින් මේකට මොකක් හරි පිළියමක් යොදන්න වෙනවා. ඔබ දන්නවා දැමුත් අපේ රටේ විදුලි ප්‍රශ්නයක් තියෙනවා. විවිධාකාර ප්‍රදේශ වලට කියන්නේ නැතුව පව කරන්ට් කපන අවස්ථාවල් තියෙනවා. මේ තත්ත්වයේ ඉදිරියේදී සෑහෙන දුරට වර්ධනය වෙන්න පුළුවන් මේ එල් නිනෝ තත්ත්වයත් එක්ක. ඒකට අපි ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒකට බලශක්ති අර්බුදයකටත් එන්න පුළුවන්. හරි. ඒ වගේම මේ සෞඛ්‍ය සහ වසංගත රෝග ගැන කතා කරොත් වසංගත රෝග තත්ත්වයන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මදුරු වංගෙන් ඩෙන්ගු චිකන් ගුන්යා වගේ. ඒත් එක්කම වසංගත රෝග තත්ත්වයන් විවිධාකාර වසංගත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දන්නවා ඔය අප්‍රිකානු කලාපයේම මැලේරියා වගේ රෝග තවමත් ක්‍රියාත්මකයි. තවමත් තියෙන අපේ රටේ නෙතුණට ඉබෝලා වගේ රෝග පවා ව්‍යාප්ත වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ආර්ථික අස්ථාවරත්වය ගැන මම කලින් කිව්වා. ඔයාලා දන්නවා සල්ලෝ ආර්ථික අස්ථාවරත්වය කොච්චරද කියලා කිව්වොත් අපේ රටේ උදේ රුපියල දිහා බලද්දී රුපියලේ තියෙන ශක්තිය නෙමෙයි අවශ්‍ය වෙද්දී තියෙන්නේ. ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ජූලි මාසේ 1 වෙනිදා ඉඳන් අපේ රටේ අලුත් ඩිජිටල් ටැක්ස් එකක් ගහලා තියෙනවා. ඒකත් මම කියන්නම් මේ වීඩියෝ එකේදීම. ඔයාලා Netflix වගේ සේවා වලට ගෙවනවා නම් මාසෙට ඩොලර් 10ක් නම් ගෙවන්නේ 118ක වැඩි වීමක් තියෙන. එතකොට ඒක ඩොලර් 11.8ක් 11.80ක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ පැකේජ් එකක් උනත් ඒක මම සල්ලි උදාහරණ විදිහට ගෙනාවේ. එතකොට ඔයාලා data වලට ගෙවන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ජූලි 1 වෙනිදා ඉඳන් අපි ටැක්ස් ගන්නවා. එතකොට අපේ රටේ ආර්ථික අස්ථාවරත්වයකුත් තියෙනවා කියලා ඔයාලා පැහැදිලිවම දැනගන්න ඕනේ. එල් නිනෝ සත්‍යයක් අවතේ මේක තවත් වැඩි වෙන්න පුළුවන් බාහිරින් එල්ල වෙන බලපෑම් මත. එතකොට අපිට ජූනි සිට සැප්තැම්බර් දක්වා දැඩි නීගයක් ඇති වෙන්න පුළුවන්. අපේ රටට මේ එල් නිනෝ සත්‍ය බලපාන ක්‍රම දෙකක් තියෙනවා. හරිද? සම්පූර්ණයෙන්ම නීගයක් නෙවෙයි. ජූනි සිට සැප්තැම්බර් දක්වා දැඩි නීගයකුත් ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා බරපතල වර්ෂාපතනයක් ඇති වෙන ගංගොතු තත්ත්වයකුත් ඇති වෙන්න පුළුවන්. දිට්වා කාලගුණයේ පැවති කාල සීමාවෙම දෙසැම්බර් මාසයේ නොවැම්බර් මාසයේ ඇතුළේ දිට්වා සුළුකරාටුව අපේ රටට වාසුළු වැඩි වශයෙන් එන කාල සීමාවක් තමයි මේ නොවැම්බර් සහ දෙසැම්බර්. ඉතින් මේ එල් නිනෝ තත්ත්වයත් එක්ක මේක තව වර්ධනය වෙන්න පුළුවන්. මම කිව්වානේ කොටස් දෙකකට අපේ රටට මේක බලපාන්නේ කියලා. එල් නිනෝ තත්ත්වයේ ජූනි සිට සැප්තැම්බර් දක්වා දැඩි නියඟයකුත් ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා දරුණු ගම් වතුර ඇති වෙන මාව වර්ෂාපතනකුත් පතිත වෙන්න පුළුවන්. මේ තමයි මම ඔයාගත්තු තොරතුරු. මීට වඩා තොරතුරු ඕනේ නම් මට කමෙන්ට් කරන්න. ඒ වගේම මට මැසේජ් කරන්නත් පුළුවන් Facebook කරා. යට කමෙන්ට් එකේ link එක තියෙනවා. ඒ වගේම මගේ WhatsApp channel එකේ කොහෙද මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මම post දානවා. එතකොට news දානවා WhatsApp channel එකේ. තෝරා පුළුවන්. හැම අයුරින්ම මම follow කරලා තියන්න. TikTok එකෙත් මම ඉන්නවා. TikTok එකෙත් මේ වීඩියෝ එක play වෙනවා. එහෙනම් හැමෝටම ජය. ඊට දිනේදී යලිත් තවත් වීඩියෝ එකකින් අපි ඊට දිනේදී යලිත් තමයි